අද අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. අපි ඒ ඔස්සේ ටිකක් ගැඹුරට කතා කරමු මේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන. ඒක නිසා දැන් මතුවලා තියෙන තත්ත්වයක් තියෙනව නේද? විශේෂයෙන්ම අද රෑ, ඒ කියන්නේ 17 වෙනිදා දුවන්න තිබ්බ රාත්‍රී තැපැල් කෝච්චි වගේක් කැන්සල් වෙලා. ඔව් ඔව්. මේ මූලාශ්‍ර වලින් පැහැදිලිවම කිවෙන්නේ ඕක තමයි. මේකට හේතුව තමයි අර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය. යාලා ඊ රෑ ඉඳන් නේද 16 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳන්. ඔව් 16 රෑ ඉඳන්. පටන් ගත්ත පැහැ 24ක වැඩවර්ජනයක්. යාලගේ ඉල්ලීම් වගේක් තියෙනවලු. ඒකට මුල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ස්ට්‍රයික් එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද රෑ යන්න තිබ්බ තැපැල් කෝච්චි ගමන් වාර 8ක්ම සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ. හරියටම හරි 8ක්ම අවලංගුයි. ඒක සෑහෙන ගාණක්. කොළඹ බදුල්ල, මඩකලපුව කොළඹ. ඔව් ත්‍රිකුණාමලයේ කොළඹ, යාපනයේ කොළඹ. මේ ප්‍රධාන ලයින් ඔක්කොම. මේකෙන් ඉතින් තැපැල් ප්‍රවාහණයට විතරක් නෙවෙයි අර රෑ කෝච්චි වල යන්නේන මගින්ට ලොකු බලපෑමක් වෙන්නේ තිනේ. අනිවාර්යෙන්ම රාත්‍රී තැපැල් දුම්රිය කියන්නේ නමට විතරක් නෙවෙයි ගොඩක් මගින් පාවිච්චි කරන සේවාවක්. අද දවල් වරුවේත් මේ ප්‍රශ්න නිසා තවත් කෝච්චි වගේක් කැන්සල් වුණා කියලා තොරතුරු තියෙනවා. ඔව් දවල් වරුවේත් බලපෑම තිබිලා තිනවා. හැබැයි මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. මේ පැහ 24 වර්ජනේ අද රැට ඉවර වෙන්නේ තියෙන්නේ. ඒත් අර සංගමේ සභාපතිතුමා සුමේද සෝමරත්න මහත්මයා යා කරපු ප්‍රකාශය දිහා බැලුවම කතාව එතනින් ඉවර වෙන්න එකක් නෑ වගේ. එහෙමද? ඒ කියන්නේ මේ අද දවසේ වුණ දේ මේ කෝච්චි කැන්සල් වීමෙම ඊට తాවකාලික එකක් වුණාට ප්‍රශ්නේ දිගටම තියෙන්න ඉඩ තියෙනවා කියන එකද? ඔව් මූලාශ්‍රවල තියෙන විදිහට සභාපතිතුමා කියලා තියෙනවලු යාළගේ ඉල්ලීම් වලට හරියන විසඳුමක් බලධාරීන්ගෙන් ලැබුණේ නැත්නම් එයාලා ලෑස්තිලු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න. අඛණ්ඩ. ඒ කියන්නේ දින නියමයක් නැතුව. අන්න ඒ වගේ දෙයක් තමයි ඉඟි කරන්නේ. ඉතින් මේක නිකම්ම පැහ 24 කතාවක් නෙවෙයි. තවත් උග්‍ර වෙන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් මෙහෙම වුණොත් ඒ කියන්නේ ඉස්සරහටත් මේ විදිහට කෝච්චි කැන්සල් වෙන පරක්කු වෙන දේවල් බලාපොරොත්තු වෙනවා කියන එකද අද තැපැල් කෝච්චි වලද විතරක් බලපෑවද සාමාන්‍ය මගී සේවාවලටත් මේක බලපාන්න පුරුවන් නේද එතකොට අනිවාර්යයෙන්ම පුළුවන් අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් කියන්නේ දවස් 30 දුවන අනිත් කෝච්චි වලටත් බලපානවා කියන එකනේ දහස් ගාණක් මිනිස්සු දවස ගානේ පාවිච්චි කරන සේවාවක් නේ ඒ වගේම බඩු ප්‍රවාහනයක් තියෙනවා දුම්රිය කියන්නේ ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ ලොකු කොටසක් ඉතින් මේ වගේ අත්‍යවශ්‍ය සේවාවක් දිගින් දිගටම නැවතුනොත් මගින්ට වෙන කරදරයට අමතරව ආර්ථිකයටත් යම් බලපෑමක් එනවා. විශේෂයෙන්ම රස්සාවල් වලට යන්නේ නායට ඉස්කෝලේ ළමයින්ට බිස්නස් වැඩවලට ලොකු බාධාවක්. ඒක ඇත්ත. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් මේ මූලාශ්‍රවලින් අපිට එන ප්‍රධාන පණිවිඩය තමයි අද ක්ෂණිකව ගමන් වාර 8ක් කැන්සල් වෙලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට තත්ත්වේ මීට වඩා දරුණු වෙන්නත් පුළුවන් කියන අනතුරෙන් ගෙවීමක් තියෙනවා. ඔව් ඒක තමයි. ඉතින් මේ ඉල්ලීම් මොනවද ඒවට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියන එක තමයි දැන් තීරණාත්මක වෙන්නේ. හරියටම හරි. දැනට තියෙන බලපෑම එකක් අනාගතයේ වෙන්න පුළුවන් දේ තව එකක්. ඉතින් මේ ඔක්කොම දිහා බලපුවාම අන්තිමට අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඒ තමයි මේ ප්‍රශ්නේ. මේ වෘත්තීය සමිති ඉල්ලීම් එක පැත්තකින් බලධාරීන්ගේ ස්ථාවරය අනිත් පැත්තෙන්. මේ දෙක අතරේ එකඟතාවයකට එන්න බැරි වුණොත් එම දුම්රිය වගේ අත්‍යවශ්‍ය සේවාවක් දිගින් දිගටම මේ විදිහට කඩාකප්පල වීම අපේ සමාජයට කොහොම බලපායිද? ඒ වගේම රටේ ආර්ථිකයට ඒකේ දිගුකාලීන බලපෑම මොන වගේ වෙන්න පුළුවන්ද?